මේ 2026 මැයි 3 වෙනිදා විශේෂ කාරණා දෙකක් යෙදලා තියෙනවා අද. පළවෙනි එක අපේ කිඳෙල් පිටිය දේවාලෙන් අපේ මුදලිගේ මහත්තයා මහා විශාල පින්කමක් ලෑස්ති කරලා තියෙනවා. 500 දෙනෙකුට අධික මහා සංඝරත්නයට දහවල් දාණය අටපිරිකර පූජාව ඇතුළු ගොඩාක් පින්කම් එදාට සිද්ධ වුණා. අනිත් ඒ තමයි එදාම තමයි මගේ උපන්දිනේ තියෙන්නේ. ඉතින් මම මේක කරන්නේ මේ ජූලි මාසේ තමයි මේ වොයිස් එක දාන්නේ. මට අතටත් මේ පින්කම මතක් වෙනකොට පුදුම තරම් ආසයි. මීනුවක්කව මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයා නිසා තමයි අපිට මේ වගේ කුසල් වඩන තැනකට එකතු වෙන්න ලැබුණේ. ඉතින් මේසා විශාල පින්කමක් අපිට තනියෙන් කරන්න බෑ. ඉතින් අපි හැමෝම එකතු වෙලා කරපු දෙයක් මේක. නමුත් අපේ මුදලිගේ මහත්තයා තමයි මේකට මූලිකත්වයම අරගෙන කටයුතු කරේ. ඉතින් අපේ යාළුවෝ හැම දෙනාම මේකට අපි සහභාගී වුණා. අපි එක කණ්ඩායමක් විදියට වැඩ කරා. අපිට කොටසක් ලැබුණා දානය බෙදන්න, පිරිකර බෙදන්න. ඉතින් අපේ දෙමෝපියොත් මේකට සහභාගී වුණා. මේක පුදුම තරම් පිනක්. ඒ එකම එදාම අපේ මුදලිගේ තුමාගේ අදහසක් අනුව අපේ ඉස්සර හිටපු මහා සිංහල වීරවරු ඒකට නූතන කෙනෙකුත් එකතු වුණා. අපි කවුරුත් දන්න හසලක ගාමිණී ඒ වීරෝදාර රණවිරුව. ඒ රණවිරුවන් ඇතුළු එතකොට ඉපැරණි සිංහල හිටපු වීරෝදාර චරිත සීකරලා උන්ට පැන් වඩලා හිතා ගන්න බැරි අපිට නොහිතන දෙයක් සිද්ධ කරා. ඉතින් ඒ රූපසටහනොත් ඉදිරියේදී ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඉතින් මේ දේවල් මෙහෙම පටිගත කරලා තියෙන එකෙන් අපිට නැවතත් අපි කුසල් වඩපේ කාරණා අපිට සිහි වෙනවා. ඉතින් ඒ වගේම තමයි අපේ හිතට දැනෙන සතුට වචනෙන් කියලා නිම කරන්න බෑ මේ වෙලාවේ. මට ඒක තවත් දැනෙන්නේ මොකද මගේ උපන්දිනේ දවසේ මෙවැනි වූ විශාල පින්කමක් කට දායක වෙන්නට මුදලින් ශ්‍රමයෙන් සියලු දේවල් වලින් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් හරිම සතුටුයි. බලන්නකො ඉස්සරහට කොහොමද මේ දේවල් වෙන්නේ කියලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අයියේ මේනු අක්කා අම්ම පූජා කරා. හරි අයියේ පූජා කරා. අදී විහාරක අනාගතයේ මේ පින්කම ආවර්තනය කරමින් පහළ කරගන්න තිබී තියෙනවා. ඒ විදිහට බැලුවාම අතීත වර්තමාන අනාගතයේ තුන්කාරයකට විදිහට පින්කම් රාශියක් සිදු කරගත්තා. මේ පින්කම තුළ දස පුණ්‍ය ක්‍රියාවන් අන්තර්ගත වෙන ආකාරයට එක එක අංග මේ පින්කමට එකතු වෙලා තිබෙනවා. සම්බුද්ධ පූජා පින්කම, සංඝ දානමය පින්කම, අෂ්ටපරිස්කාර පූජාදී පරිවාර පූජා පිළිගැනීමට වැඩම කරන ආදී මහා නායක ස්වාමීන් ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ පින්කමේ කටයුතු සංවිධානය කරන්න අවවාද අනුශාසනා කරන අපේ අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අපේ ආදී අසත්වාදී මහා සංඝරත්නයට උදාහරණ රත්නත්‍රය ආශිර්වාද වේවා. දිව්‍යංග ආරක්ෂා වේවා. ජීවිත නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, වාසනාවන්ත වේවා. පසුගියදා ඇතිවෙච්ච දීර්ඝාසු ගුණාතුරේ ස්වාභාවික ප්‍රතිකාරයක් ලැබේවා. අද රෝගී පුරා ඇතිවෙන විහිදෙන රෝගයේ සාමය උදා වේවා. අප දෙනාගේ ස්මාරකයක් අවුල් දීලා ඒ ස්වාමීන් වහන්සේලාගේ ආයතන රජවරුන්ගේ ඉතල ධම්ම හොඳට පිළිවෙල කරන සියලුම උතුමන්ට වෙන වෙනම පැන් වඩන්න බාහිර සූදානම්
සම්බන්ධ වෙන දුෂ්ප කුමාර මහත්තයා ඇතුළු පිරිස එතන ගිහිල්ලා කැම්පෝටි අරගෙන සූදානම් වෙනවා. මේ 39 තියෙනවා. පළමුව සියලුම රණවිරුවන්ට දුප්පෝපහාර කරනවා පැන් වඩන්න උන්වහන්සේලාත් අනිකුත් හැමදෙනාමත් සම්බන්ධ වෙන්න. හැමදෙනාම සාදු කියන්න. හැමදෙනාම දැන් ගාථා කියන්න. ඕ ඥාතිනං හෝතු. ඔවුන් විසින් දක්වන ලද තමන්ගේ මව්බිමට දක්වන ලද කාර්යභාරය අගය කරමින් වර්තමානයේ අපි අපේ මව්බිමෙහි කාර්යභාරයන් කොහොමද හරියට තේරුම් අරගනිමින් කටයුතු කරන්නට හිතාගෙන සංවිධානය කරලා තියෙනවා. මේ දානෙට ආරාධනා කරනකොට මම ඇහුවා මොකක්ද මේකේ අරමුණ කියලා. මේක කලින් දාන ගොඩක් දීලා තියෙන පරිත්‍යාග කරලා තියෙන මේ නායක කාර්කාදීන් ඇතුළු මෙතුමා ඉතිහාසයේ පුරා මැදිහත් වුණු විරුවන්ගේ ප්‍රමාණය මෙතකයි අපිට මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ හිතේ. එහෙම නැත්නම් දානමාන තව වුණ තරම් තියෙනවා. විවිධ අරමුණු වෙනුවෙන් මිනිසුන් මහා සංඝරත්නයේ දාන පූජා කරනවා. ඒකේ කිසිම අඩුවක් නෑ ඓතිහාසිකවත් එහෙමයි. නමුත් මේකේ විශේෂත්වය නිසා තමයි අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ. දැන් අපි දන්නවා අපි අද මේ පොළොවේ පය ගහලා ඉන්නවා නම් යම් විදිහකින් ඒ කියන්නේ ජනාධිපතිවරු හැටියට නැතිවරු හැටමාන කටයුතු අපි යම් ප්‍රමාණයකින් කරගෙන යනවා නම් ඒ කරගෙන යෑමේ පූර්ණ වගකීම සහ අවස්ථාව සලසලා දුන්නේ ඔය ඉස්සරහා රූප වලින් ඉදිරිපත් කරන විරුවන්. ඒගොල්ලෝ ඔය පළවෙනියෙන් ඉන්න කුඩාපොළ හාමුදුරුවෝ උපේ ඉන්න කුඩාපොළ හාමුදුරුවෝ තමයි නායකත්වය දුන්නේ. ඒ කියන්නේ උඹලට අපේ මව්බිම යටත් කරගෙන ඉන්න දෙන්න බෑ. උඹලගේ මේ පින අපේ මුළු සංසාරෙටම අපි එකතු කරගත්ත පිනක්. ඉතින් මුදලිගේ මහත්තයා ඔබතුමාට ගොඩාක් පින් අපි හැමෝම මේකට සහභාගී කරගත්තට.